අතීතයේ තාලය දෙක කොටස. තදින් පිරුණු එම දැවැන්ත රංගශාලාවේ ආලෝක ධාරා සියල්ල ආර්යයන් සහ පියානෝ වෙත එල්ල වී තිබුණි. ප්‍රේක්ෂකාගාරයේ නිහඬ බව විඳිමින් එකම එක අත්පොරද හඬ පියානෝ හඬ නැවතුණු පිටුපසින් ඇසුණි. ආර්යයන් එකවරම ගැස්සී පිටුපස බලද්දී පේලි ගණනාවකට එපිටින් පෝඩියම් එක අසල හිස්ව තිබූ අසුනක් ළඟ ඒ රූපය සෙමින් නැගී සිටිනු ඔහු දුටුවේ. නිතාරා සැනකින් වේදිකාවේ අඳුර අතරින් පඩිපෙළ බැස ආර්ය සෙනග අතරින් ඇය දෙසට දිව ගියේය. වසර 3ක දීර්ඝ බලාපොරොත්තුවක නිමාව එතන සටහන් විය. ඇය එදා වගේම තවමත් ඒ මුදු සිනහවෙන් ඔහු දෙස බලා සිටියාය. ඔයා ආවා? ආර්යයන්ට කතා කරගන්නට පවා අමාරු විය. මම කොහොමද නාවිත් ඉන්නේ ආර්ය? මම කොහේ හිටියත් ඒ තාලය මට ඇහි කියලා මම ඔයාට කිව්වා නේද? අද ඒ තාලය මාව නැවතත් ඔයා ළඟට අරන් ආවා. නිතාරාගේ ඇස්වලින් සතුටු කඳුළු කැට කිහිපයක් කඩා වැටුණා. ඔයා එදා එකපාරටම කොහෙද ගියේ නිතාරා? මට එකපාරක්වත් කියන්න තිබුණා නේද? ආර්යයන්ගේ හඬේ තවමත් අතීතයේ රිදුම රැඳී තිබුණා. මගේ තාත්තාගේ අසනීප නිසා මට එදාම රටින් පිට වෙන්න වුණා ආර්යයන්. මට ඔයාට කියන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. ඒත් මම එදා හිතුවා අපේ ආදරේ ඇත්තක් නම් මේ සංගීතය දවසක අපිට ආයෙත් මුණ ගැහෙන්න පාර හදලා දෙයි කියලා. එදින රාත්‍රියේ වසර 3කට පසු ඔවුන් නැවතත් හමු වූයේ අර පැරණි පුංචි කැෆේ එකදීය. වෙලාව රෑබෝ වී තිබුණත් කැෆේ එකේ හිම්කරු ඔවුන් වෙනුවෙන් එහි දොරගුළු විවෘත කර දුන්නේය. වැස්ස සෙමින් වීදුරු ජනේල මත වැටෙද්දී නිතාරා තමන්ගේ බෑග් එක ඇතුලේ පැරණි චිත්‍රපොත එළියට ගත්තාය. එහි මුල් පිටුවේ තිබුණේ එදා අඩක් අදින ලද පියානෝවක් ඉදිරියේ සිටින තරුණයෙකුගේ රූපයකි. දන්නවද ආර්යයන්? ඔයා ඒ සින්දුව සම්පූර්ණ කරනකම් මම මේ චිත්‍රයක් සම්පූර්ණ කළේ නෑ. ඒත් අද ඇය තමන්ගේ තෙලිතුඩෙන් ඒ චිත්‍රයේ අඩුව තිබූ තැනින් කොටස ඒ කියන්නේ පියානෝව ළඟින් සිටගෙන සිටින ඇගේ රූපය ඇඳ අවසන් කළාය. ආර්ය සෙමින් ඇගේ අත අල්ලා ගත්තේය. එදා මම කිව්වේ මේ සින්දුව ඉවර වුණාම අපේ කතාව පටන් ගනී කියලා. ඒත් නිතාරා ඇත්තටම අපේ කතාවේ තාලය කවදාවත් නතර වුණේ නෑ. ඒක මගේ හිත ඇතුලේ මුළු අවුරුදු 3ම වාදනය වුණා. දැන් මේ තාලයට අලුත් පද පේලියක් එකතු වෙන්න ඕනේ ආර්යයන්. ඒ අපේ අනාගතය. නිතාරා ඔහුගේ කරට බර වූවාය. කැෆේ එකේ අඳුරු ආලෝකයේ අතරින් පිටත වැටෙන වැහි බින්දුවල රටාවට අනුගත වෙමින් ඔවුන් දෙදෙනාගේ අලුත් ජීවිතයේ සුන්දරම තාලය එදින රාත්‍රියේ ආරම්භ විය.
අතීතයේ නොවිසඳුණු තාලය වර්තමානයේ ආදරණීයම ගීතය බවට පත්ව තිබුණි. මේ වගේ තවත් ලස්සන කෙටි කතා බලන්න channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්. අවසාන කොටසින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.